ඔයා A level වලට ඉකෝන් කරනවා නම් ඔයා අනිවාර්යෙන් මේ ප්‍රකාශය අහලා ඇති. ඒක තමයි සෑම ගිෆන් භාණ්ඩයක්ම බාල භාණ්ඩයක් වෙන නමුත් සෑම බාල භාණ්ඩයක්ම ගිෆන් භාණ්ඩයක් නොවේ කියන එක. ඇත්තටම මේක සමහර අයට පැටලෙනවා, සමහර අය නම් ටිකක් අල්ල ගන්නවා, සමහර අයට ටිකක් අල්ල ගත්තට පස්සේ ආයෙ ටිකක් යනකොට ආයෙ පැටලෙනවා. මෙන්න මේ ප්‍රකාශයක් තමයි මේක. සමහර හොඳට වැඩ කරන එක හොඳටම අල්ල ගන්නවා. අපි ඒ ගැන කතා නොකරමු. ඉතින් ඒගොල්ලන්ට මේක අදාළ නැහැනේ. ඉතින් මේ පැටලෙන ටිකක් තේරෙන මේ හැමෝටම මම මේ අද මේක කියන්න යන දේ වැදගත් වෙයි කියලා මම හිතනවා. මොකද මේක අවසානයේදී ඔයගොල්ලන්ට මේක ගැන යම්කිසි අවබෝධයක් පැහැදිලිව ලබා දෙන එක තමයි මගේ මේකේ අරමුණ වෙන්නේ. මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ හැමෝම මේ වීඩියෝ එක අවසාන වෙනකන් රැඳී ඉඳී කියලා. එහෙනම් අපි බලමු මේක ඇත්තටම කොහොමද වැඩ කරන්නේ කියලා ප්‍රැක්ටිකල් එක්සැම්පල් එක්ක. මුලින්ම අපි මේ ප්‍රකාශයේ එකින් එක වචන බලමු මොනවද මේ වගේ තේරුම කියලා. ඉස්සෙල්ලාම අපි බලමු මොකද්ද මේ බාල භාණ්ඩයක් කියන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට න්‍යායාත්මක කරුණු ගෙනහැර දක්වන්න කලින් න්‍යායාත්මකව මේක දිහා බලන්න කලින් අපි නිකන් එදිනෙදා ව්‍යවහාරයේදී මොනවද මේ බාල භාණ්ඩයයි බාල බඩුවක් එහෙම නැත්නම් මේ චීප් දෙයක් කියලා කියන්නේ. ඇත්තටම අපි චීප් දෙයක් එහෙම නැත්නම් මේ බාල දෙයක් ලෝ ක්වොලිටි දෙයක් කියලා කියන්නේ අපිට එච්චර සල්ලි නැත්තම් සරලවම කිව්වොත් අපි ගාව එච්චර සල්ලි නැත්තම් අපි ගන්න දේවල් වලට. ඒ කියන්නේ ඒවයි ක්වොලිටියක් නැහැ, ඒ වගේ ප්‍රමිතියක් නැහැ. ඒවා අපි ගන්නෙ නිකන් අපිට අවශ්‍යතාවය ඉටු කරගන්න ඕනේ. නමුත් අපිට සල්ලිත් නැහැ. සරලවම කිව්වොත් අපේ ආදායම අඩු වෙද්දී අපි ගන්න මේ බාල භාණ්ඩ කියන જાතිය. ඉතින් මේ බාල භාණ්ඩ වලට උදාහරණ මොනවද? අපිට ඒවා නිශ්චිතව මෙන්න මේවා බාල භාණ්ඩයි කියලා කියන්න බෑ. මොකද නිකන් ඔයාට බාල භාණ්ඩයක් වෙන දෙයක් මට බාල භාණ්ඩයක් නොවෙන්න පුළුවන්. ඒකට හේතුව අපි ඉන්න තත්ත්වය අපේ ආදායම අනුව ඒක වෙනස් වෙනවා. නමුත් අපි මේ උදාහරණය මේ තියරි එක පැහැදිලි කරගන්න මම මෙතනදී බාල භාණ්ඩ වලට උදාහරණ දෙකක් ගන්නම් මේ විදිහට. පළවෙනි විදිහට මම ගන්නවා නැවත සැකසූ ටයර් කියන එක. ඒ කියන්නේ ආපහු හදලා පාවිච්චි කරපු ටයර් ආපහු හදලා නැවත පාවිච්චියට ගන්නවා. අන්න ඒවට තමයි මේ නැවත සැකසූ ටයර් කියලා කියන්නේ. අපිට ආදායම අඩු නම් තමයි මේ වගේ දේවල් වලට යන්නේ. අපිට හොඳ ආදායමක් තියෙනවා නම් අපිට හොඳට සල්ලි තියෙනවා නම් අපි මේ නැවත සැකසූ වගේ දේවල් වලට යන්නේ කෙලින්ම බ්‍රෑන්ඩ් නිව් ටයර් එකක් බ්‍රෑන්ඩඩ් ටයර් එකක්ම අපි පාවිච්චි කරනවා. ඒ වගේම තමයි අනිත් උදාහරණෙත් මම ගන්නවා මාගරින් කියන උදාහරණය. අපිට හොඳට සල්ලි තියෙනවා නම් මාගරින් පාවිච්චි කරන්නේ අපි බටර් වගේ භාණ්ඩයක් පාවිච්චි කරන්න පටන් ගන්නවා. මේ බාල භාණ්ඩයක් විදිහට මම ඒ නිසා ගන්නවා නැවත සැකසූ ටයර් කියන එකයි මාගරින් කියන එකයි. ඉතින් මේ බාල භාණ්ඩයක් කියන එක අපි දැන් පොඩ්ඩක් න්‍යායාත්මක නිර්වචනයක් අරගමු. ඒකට මම කලින් කිව්ව එකම ඔළුවේ තියාගන්න. ඒ කියන්නේ අපිට ආදායමක් අපිට සල්ලි නැත්තම් තමයි මේක පාවිච්චි කරන්නේ. අපිට ඒකෙම නිර්වචනයක් ගොඩනගා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. බාල භාණ්ඩයක් කියලා කියන්නේ පාරිභෝගිකයාගේ ආදායම වැඩි වෙනකොට එම භාණ්ඩය සඳහා වූ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන. හරිනේ. ආදායමයි ඉල්ලුම් ප්‍රමාණයයි ගත්තොත් අපේ ආදායම වැඩි වෙනකොට අපේ ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා. අපි නැවත සැකසූ ටයර් අරගෙන පාවිච්චි කරන්නේ නෑනේ. මොකද අපිට හොඳට ඉන්කම් එක එනවා නම් අපිට හොඳට සල්ලි තියෙනවා නම් අපි කෙලින්ම බ්‍රෑන්ඩඩ් ටයර් එකක් බ්‍රෑන්ඩ් නිව් ටයර් එකක්ම අරගන්නවා. ඒ වගේම තමයි ආදායම අඩු වෙනකොට අපේ ඉන්කම් එක අඩු වෙනකොට අපි ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන භාණ්ඩ තමයි මේ බාල භාණ්ඩ කියලා කියන්නේ. හරිනේ. අපිට දැන් හොඳට සල්ලි තියෙනවා. ඊට පස්සේ අපි නිකන් ලෝන් වගේ දේවල් දාලා අපිට හම්බෙන මාසෙට හම්බෙන සැලරි එක අඩු වෙනවා. ඊට පස්සේ ආයෙ අපිට ටයර් එකක් වාහනේ මාරු කරන්න උනොත් අපේ දැන් ආදායම අඩුයි. මොකද ලෝන් වලට කැපිලා තමයි අපේ මාසේ අන්තිමට ආදායම එන්නේ. ඊට පස්සේ අපිට ආයෙත් යන්න වෙනවා ආදායම අඩු වෙද්දී අර වගේ බාල භාණ්ඩ සඳහා වූ ඉල්ලුම් ප්‍රමාණය අපි වැඩි කරන්න පුළුවන්. අපි නැවත සැකසූ ටයර් වගේ දේවල් ගන්න පෙළඹෙන්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම තමයි බාල භාණ්ඩයක් වැඩ කරන්නේ. ඊට පස්සේ අපි බලමු මේ ගිෆන් භාණ්ඩයක් කියලා කියන්නේ කියලා. ඉතින් ගිෆන් භාණ්ඩයක් කියන දෙයට අපිට හරියටම නිර්වචනයක් හම්බ වෙන්නේ නැහැ. නමුත් අපිට ගිෆන් භාණ්ඩය කියන එක මේ විදිහට අපිට අර්ථකථනයක් දෙන්න පුළුවන්. ඒක තමයි මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන සුවිශේෂී බාල භාණ්ඩ වර්ගයකි කියලා. මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධයක්. ඒ කියන්නේ මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම මිල අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මෙහෙම මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්නේ කියලා. මොකද අපි සාමාන්‍යයෙන් දන්න විදිහට මොනවා හරි භාණ්ඩයක මිල වැඩි වෙනවා නම් අපි ඒක ඉල්ලන ප්‍රමාණය අඩු කරනවා. නමුත් මේ ගිෆන් භාණ්ඩවලදී මේක චුට්ටක් වෙනස් වෙනවා. අපි ඒක බලමු කොහොමද වෙන්නේ කියලා. මම මේක ඔයගොල්ලන්ට කරුණු විදිහට ගෙනහැර දක්වන්න කලින් පොඩි කතාවක් පෙන්නන්න. ඔයගොල්ලන්ට ඒ කතාව බලන්න. ඒ කතාව බලපුවම කොහොමද මේක වෙන්නේ කියලා ටිකක් හොඳට ඔළුවට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. සිරිපාල කියන්නේ ගමේ කුලී වැඩ කරලා දවසේ වැටුප හොයාගන්න මිනිස්සෙක්.
උදේ ඉඳන් රෑ වෙනකම් වෙහෙස මහන්සි වෙලා වැඩ කරලා තමයි එයාට දවසේ රුපියල් 500ක් හම්බ වෙන්නේ. අදත් රස්න ඉඩමක පස්හාරන ගමන් එයාගේ හිතේ තියෙන්නේ එකම දෙයක්. අද රෑට ගෙදර අයට කෑම තියෙනවද? වැඩ ඉවර වෙලා දූවිලි පිරුණු පාරක් දිගේ සිරිපාල ගමට යනවා. ඔහුගේ ආදායම සීමිතයි. ඒ නිසා හැම තීරණයක්ම ජීවත්වීමේ සටන නැත්තං සවයිවල් එක ගැන විතරයි. සිරිපාල නිතර යන පොඩි සිල්ලර කඩේට යනවා. එතනින් ඔහුගේ දෛනික ආහාර රටාව තීරණය වෙනවා. සාමාන්‍යයෙන් ඔහු ගන්නේ රුපියල් 75 ගානි පාන්ගිඩි 4ක්. ඒක තමයි ප්‍රධාන ආහාරය. සහ රුපියල් 200 ගානි එක කරවල කෑල්ලක්. ඒක රසය සහ පොඩි පෝෂණයක් වෙනුවෙන්. ඔහු දවස පුරා මහන්සි වෙලා හම්බ කරපු රුපියල් 500 මුදලාලිට දෙනවා. ඒ සල්ලි තමයි පවුලේ දවසේ කෑම තීරණය කරන්නේ. රෑට ගෙදරදී පවුල එකට වාඩි වෙලා පාන් සහ කරවල කනවා. ඒක සුඛෝපභෝගී ජීවිතයක් නෙවෙයි. බඩගින්න නිවාගන්නා සර්වයිවල් රූටීන් එකක්. ඊළඟ දවසේ සිරිපාල ආයෙත් කඩේට යනවා. එතකොට ඔහු දකිනවා පාන් රුපියල් 100යි කියලා. ඔහුට එකපාරටම තීරෙනවා එයාගේ බජට් එක දැන් තවත් ටයිට් වෙලා කියලා. මුදලාලි කියනවා හැම බඩුවකම මිල ඉහළ ගිහින් තියෙනවා කියලා. ඔහුටත් ඒක වෙනස් කරන්න බැහැ. සිරිපාලට විකල්ප දෙකක් තියෙනවා. පළමු විකල්පය පාන් 4ක් විතරක් අරගෙන කරවල අත්හැරලා සල්ලි ඉතුරු කරගන්න එක. දෙවනි විකල්පය කරවල සීරම අත්හැරලා ඒ සල්ලිත් එකතු කරලා පාන් 5ක් අරගෙන පවුලට බඩ පිරෙන්න කෑම දෙන එක. එයා තීරුම් ගන්නවා ඉතුරු වෙන සල්ලිවලට වඩා මේ වෙලාවේ වැදගත්මදී බඩ පිරීම විතරයි කියලා. අන්තිමට සිරිපාල තීරණය කරනවා කරවල එපා ඒ සල්ලිත් එකතු කරලා පාන් 5ක් දෙන්න කියලා. මෙතන තියෙන ලොජික් එක තමයි ඒක සුඛෝපභෝගීකම කැපකිරීමක් නෙවෙයි. උපරිම කැලරි ප්‍රමාණයක් ලබාගෙන බඩ පුරවා ගැනීමේ කැලරි මැක්සිමයිසේෂන් තීරණයක්. මිල වැඩි වෙලා තිබුණත් සිරිපාල දැන් ගෙදර යන්නේ වෙනදාටත් වඩා වැඩියෙන්. ඒ කියන්නේ පාන් 5ක් අරගෙන. ඔහු කෑමේ විවිධත්වය අත්හැරියත් පවුලේ බඩගින්න නිවා ගන්න සමත් වෙනවා. හරි. දැන් ඔයගොල්ලන්ට අයිඩියා එකක් එන්න ඇති කොහොමද මේ ගිෆන් බාන්ඩ් වල මිල වැඩි වුණත් ඒ වගේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්නේ කියලා. ඉතින් ඒක ගැන තව විස්තර කරන්න කලින් මම තව පොඩි කන්සෙප්ට් එකක් ගැන ඔයගොල්ලන්ට කියන්නම්. ඒක තමයි මේ මිල ප්‍රතිවිපාකය කියන දේ ගැන. මිල ප්‍රතිවිපාකය කියලා කියන්නේ සරලවම යම්කිසි භාණ්ඩයක් ගත්තාම මේ භාණ්ඩේ මිල වෙනස් වෙනකොට ඒ භාණ්ඩේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීමට බලපාන සමස්ත බලපෑම. ඒ කියන්නේ මොකක් හරි භාණ්ඩයක මිල පොඩ්ඩක් වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඉල්ලුම එක්ක අඩු වෙන්න පුළුවන්, එක්ක වැඩි වෙන්න පුළුවන්. හරිද? මෙන්න මේකට බලපාන සමස්ත බලපෑම, මෙන්න මේ ප්‍රමාණය වෙනස් වෙන්න බලපාන සමස්ත බලපෑම තමයි මිල ප්‍රතිපාකය කියලා අපි හඳුන්වන්නේ. ඉතින් මේ මිල ප්‍රතිපාක ගත්තොත් ඒකට හේතු වෙන ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එහෙම නැත්නම් මිල ප්‍රතිපාකයෙන් ප්‍රධාන උප ප්‍රතිපාක දෙකක් තියෙනවා. මේ දෙකේ එකතුවෙන් තමයි මිල ප්‍රතිපාකය හැදෙන්නේ. ඒක තමයි ආදේශන ප්‍රතිපාකයයි ආදායම් ප්‍රතිපාකයයි කියලා කියන්නේ. ඒ කියන්නේ මොන හරි භාණ්ඩයක මේක වෙළඳපොලේ ඕනෑම තත්ත්වයක ඕනෑම භාණ්ඩයකට අදාළයි. මේක වෙනස් වෙන දැනුත් තියෙනවා. නමුත් අපි සම්පූර්ණයෙන් පොදුවේ ගත්තොත් මේ මිල ප්‍රතිපාකය ඕනෑම තැනකට අදාළයි. ඒක වෙන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ ඔයා ඕනෑම භාණ්ඩයක් ගන්න ගිහිල්ලා ඒ භාණ්ඩෙ මිල වැඩි වෙනවා නම් ඔයා ඒක ඉල්ලුම් කරන ප්‍රමාණය ගොඩක් දුරට අඩු වෙනවා. එහෙම නොවන භාණ්ඩ තියෙනවා. අපි ඒ ගැන වැඩි හිතන්න ඕනේ නැහැ. නිකන් සාමාන්‍ය අපි ගත්තොත් ඕනෑම භාණ්ඩයක මිල වැඩි නම් ඔයා ඒක ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු කරනවා. ඒක තමයි සාමාන්‍යයෙන් සාමාන්‍ය සමාජයේදී වෙන්නේ. ඉතින් ඒකට හේතු වෙන දේ තමයි මේ මිල ප්‍රතිපාකය කියලා කියන්නේ. ඉතින් මිල ප්‍රතිපාකයේදී වා එහෙම අඩු කරලා වෙන දේ තමයි මේ ආදේශන ප්‍රතිපාකයයි ආදායම් ප්‍රතිපාකය කියන දේෙන් අපිට තේරුම් කරලා දෙන්නේ. Pepsi, Coca-Cola කියලා හිතන්න. ඔයා Coca-Cola ෆෑන් කෙනෙක්. ඔයා Coca-Cola පාවිච්චි කරනවා. දැන් Coca-Cola වල මිල එකපාරට ඉහළට යනවා. ඒ කියන්නේ මිල වැඩි වෙනවා. දැන් ඔයා මොකද කරන්නේ? Coca-Cola වලට තියෙන ආදේශයක් විදිහට ඔයාට Coca-Cola වලට තියෙන මිල වැඩි නිසා ඔයා ඒකට ආදේශයක් විදිහට Pepsi පාවිච්චි කරන්න යොමු වෙන්න පුළුවන්. එහෙම තමයි තාර්කික පාරිභෝගික හැසිරෙන්නේ. නිකන් ඇබ්බැහි වීම වගේ දේවල් නිසා ඒ තාර්කික පාරිභෝගිකත්වය කියන එක සමතරටම පොදු වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපි සමස්තයක් විදිහට ගත්තාම තාර්කික පාරිභෝගිකයෙක් ගත්තාම මිල වැඩි වෙද්දී එයා ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා දැන් Coca-Cola වලට තියෙන ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු කරලා ඔයා යනවා Pepsi ගාවට. ඇයි එහෙම වෙන්නේ? Pepsi මිල අඩු නිසා. ඒ කියන්නේ Pepsi වල මිල වැඩි කරේ නැහැ. Coca-Cola වල මිල වැඩි කරා කියන්නේ ස්වභාවිකවම Pepsi වල මිල අඩුයි. ඒ කියන්නේ Pepsi වලට සාපේක්ෂව ලාභයි. ඉතින් වා Pepsi ගාවට යනවා. මෙන්න මේකට තමයි ආදේශන ප්‍රතිපාකය කියලා කියන්නේ.
ඔයගොල්ලන්ට මේ එච්චර ටිකක් හොඳට පුළුවන් නම් මම මේ ආය කියද්දි මොකද්ද මේ ආය කියන්නේ මේක එච්චර දෙයක් තියනවාද කියන වගේ හිතෙන්න පුළුවන්. ඇත්තට මම මේක නැවත නැවත කියන්නේ මේක බලන ඕනෑම මට්ටමක කෙනෙක්ට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්න. අපේ අනිත් ප්‍රතිපාකය තමයි ආදායම් ප්‍රතිපාකය. ආදායම් ප්‍රතිපාකය කියලා කියන්නේ බොහොම සරල කන්සෙප්ට් එකක්. ඒකෙදි වෙන්නේ අපි සාමාන්‍යයෙන් මිල වැඩි වෙන ලාවට දැන් දැන් අපි කතා කරපු විදිහට කොකාකෝලා වල මිල වැඩි වෙනවා. මේ වෙලාවේදී ඔයා හිතන්න ඔයාගේ ආදායම ස්ථාවරයි කියලා. ඒතර ඔයාගේ ආදායම වැඩි වෙන්නේ නැත්තම් ඔයාගේ ආදායම ස්ථාවරයි නම් ඔයා කොකාකෝලා අරගන්නකොට කොකාකෝලා වල මිල වැඩි වුණාම ඔයාගේ ආදායමෙන් කොකාකෝලා වලට වෙන් කරන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ හිතන්න ඔයාගේ මම නිකන් අදහසක් දෙන්න ගානක් ගන්නේ. ඔයාගේ ආදායම මාසෙට රුපියල් මාසෙට නෙමෙයි දවසට රුපියල් 1000යි කියලා හිතන්න. දවසට රුපියල් 1000යි. ඔයා දවසට කොකාකෝලා 10ක් අරගන්නවා. හරිද? දැන් කොකාකෝලා 10ක් ගන්න මොකටද කියලා කල්පනා කරන්න. මම නිකන් අදහසක් ගන්න කියන්නේ. ඒතර කොකාකෝලා 10ක් ගන්නවා කියන්නේ ඒක කොකාකෝලා බෝතලයක් රුපියල් 100යි. 100 ගානේ බෝතල් 10ක් ගන්නවා. හැබැයි දැන් කොකාකෝලා බෝතලයක් රුපියල් 200ට වැඩි කළා. 200ට වැඩි කළා කියන්නේ ඔයාගේ ආදායම විස්තරය කියන්නේ රුපියල් 1000 වෙනස් වෙන්නේ නැහැ. දැන් බෝතලේ ගාණ වැඩි. ඒ කියන්නේ ඔයාට ගන්න පුළුවන් බෝතල් ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒතකොට කොකාකෝලා ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා. මෙන්න මේකට තමයි ආදායම් ප්‍රතිපාකය කියලා කියන්නේ. කියන්නේ ඔයාගේ ආදායම නෙමෙයි වෙනස් වෙන්නේ. ඔයාගේ මූර්ත ආදායම. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් ඔයාගේ ක්‍රය ශක්තිය. ඔයාගේ ආදායමෙන් ඔයාට වියදම් කරන්න පුළුවන් හැකියාව තමයි අඩු වෙන්නේ. ඒ කියන්නේ ඔයාට රුපියල් 1000යි තියෙනවා 1000 වෙනස් වෙන්නේ නැහැ. දැන් බෝතලයක් 200යි. දැන් 200 ගානේ 5යි වාට ගන්න පුළුවන් 10ක් ගන්න බෑ. හරි. අපි දැන් බලමු මොකද්ද මේ ආදායම් ප්‍රතිපාකය කියන්නේ කියලා. මෙතනදී මේ ආදායම් කිව්ව ගමන් ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් මේ කියන්නේ අපිට මාසෙට හම්බෙන පඩිය. ඒ කියන්නේ අපේ ඉන්කම් එක ගැන වෙන්න පුළුවන් කියලා. නෑ. ඒක ගැන නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ ඔයාගේ මූර්ත ආදායම ගැන. ඒ කියන්නේ ඔයාගේ ක්‍රය ශක්තිය ගැන. හිතන්න ඔයාට දවසට රුපියල් 1000ක් හම්බ වෙනවා. ඔයාගේ ආදායම එක ස්ථාවරයි. ඒක වෙනස් වෙන්නේ නෑ. කොකාකෝලා බෝතලයක් රුපියල් 100යි කියලා හිතන්න. එතකොට ඔයාට කොකාකෝලා බෝතල් 10ක් ගන්න පුළුවන්. කොකාකෝලා බෝතල රුපියල් 100 ගානේ 10ක් ගන්න පුළුවන් ඔයාගේ ආදායමට හරියන්නේ. එතකොට ඒක තමයි ඔයාගේ ක්‍රය ශක්තිය. ඔයාගේ ක්‍රය ශක්තිය විලා කොකාකෝලා බෝතල් 10යි. දැන් ඒ කියන්නේ ඔයාගේ මූර්ත ආදායම කොකාකෝලා බෝතල් 10ක මූර්ත ආදායමක් තමයි ඔයාට තියෙන්නේ. දැන් මිල රුපියල් 100ට තිබ්බ කොකාකෝලා බෝතලේ රුපියල් 200ක් වෙනවා. එතකොට ඔයාගේ මූර්ත ආදායම කීයද? එතකොට ඔයාගේ ක්‍රය ශක්තිය ඇවිල්ලා මූර්ත ආදායම ඇවිල්ලා කොකාකෝලා බෝතල් 5යි. ඒ කියන්නේ ආදායම වෙනස් වෙන්නේ නැහැ. මිල වෙනස් වෙද්දී ඔයාගේ මූර්ත ආදායම එහෙම නැත්නම් ක්‍රය ශක්තිය කියන එක අඩු වෙනවා ඉබේම. එතකොට ඔයා ඉබේම කොකාකෝලා බෝතල් ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා. අන්න ඒ විදිහට තමයි මිල වැඩි වෙද්දී ඔයා ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා කියලා කියන්නේ. ඉතින් මේක හරිම සරල දෙයක්. ඔයාට තේරෙන්නේ නැති කොහොමත් අපි දෙකම දෙයක් ගන්නවා නම් ඒක මිල වැඩි වෙද්දී අපේ ආදායම වැඩි වෙන්නේ නැත්නම් අපි ගන්න ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් සරලවම ආදායම් ප්‍රතිපාකය කියලා කියන්නේ මේකයි. ඉතින් මේ ආදේශන ප්‍රතිපාකයයි ආදායම් ප්‍රතිපාකයයි දෙක එකතු වෙලා මිල ප්‍රතිපාකය අපිට හම් වෙනවා. කොකාකෝලා වල මිල වැඩි වෙනකොට අපි කොකාකෝලා ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා කියලා. අපි දැන් මිල ප්‍රතිපාකය කියන්නේ මොකක්ද කියලා අයිඩියා එකක් අරගත්තා. දැන් අපි බලමු මොකක්ද අර සිරිපාලේ කතාව. ඒ කියන්නේ මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්න මේ ගිෆන් බාන්ඩ් වල ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්න මොකක්ද මේ හේතු වෙන හේතු කාරණාව කියලා. දැන් අපි කලින් මිල ප්‍රතිපාකය ගැන කතා කරානේ. ඒ කියන්නේ මිල එක්ක වැඩි වෙනකොට අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වැඩි වෙන්න මොකද්ද බලපාන්නේ කියලා. ඉතින් මේකෙදිත් සිරිපාලගේ මේ තියරි එක මේ විදිහටම එයාටත් බලපානවා. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. ඉතින් අර අපි කලින් කතා කරා වගේ ආදේශක බලපෑම මේකෙදි බලපානවා. ඒ කියන්නේ දැන් සිරිපාල පාන් ගන්න කියා පාන් මිල වැඩි වුණා. පාන් මිල වැඩි වුණාම මෙන්න මේ ආදේශක බලපෑම විදිහට ඒ කියන්නේ බාණ්ඩ එක මිල වැඩි වෙනකොට මිනිසු වෙනත් ලාභදායී ආදේශකයක් හොයනවා. නමුත් ගිෆන් බාණ්ඩ ගත්තාම ඒවට වඩා ලාභදායී වෙනත් ආදේශකයක් නොමැති තරම්. ඒ කියන්නේ ගිෆන් කියන්නේ මොකද්ද? දැන් බාල බාණ්ඩ කියන්නේ අපිට සල්ලි ආය කියන්නේ ආදායම අඩු නැහැ. ඒ කියන්නේ නිකන් හිතන්නකෝ නෝමල් සාමාන්‍ය දුප්පත් ජනතාව කියලා. ඒගොල්ලෝ බාණ්ඩ ගන්නවා. නමුත් ගිෆන් කියලා කියන්නේ අන්ත දුගී දුප්පත් ජනයා. අර කතාවටත් කියන්නේ අන්ත දුගී දුප්පත් ජනයා කියලා අර පල්ලෙම ලෙවල් එකේ ඉන්න අය. මෙන්න මේගොල්ලෝ පාවිච්චි කරනවා තමයි ගිෆන් බාණ්ඩ වෙන්නේ. ඉතින් මේ ගිෆන් බාණ්ඩ වලට තව වෙනත් ලාභදායී ආදේශකයක් නැහැ. ඒකේ මිල වැඩි කරොත් ඒගොල්ලන්ට වෙන ඕල්ටර්නේටිව් වෙන ආදේශක වලට යන්න විදිහක් නැහැ. කරන්න තියෙන එකම දේ තමයි අර තියෙන දේම මිලට ගන්න එක. ඒ නිසා තමයි මිල වැඩි වුණත් අරයට වෙන තැනකට යන්න බැරි වුණේ. ඒ වගේම දැන් අනිත් බලපෑම අපි අර කලින් මිල ප්‍රතිපාකය කතා කරානේ ආදේශන ප්‍රතිපාකය ආදායම් ප්‍රතිපාකය.
එතකොට දැන් මේකේ ආදායම් ප්‍රතිපාදක ගත්තොත් මේකේ භාණ්ඩේ මිල වැඩි වුණාම පාරිභෝගිකගේ තාත්වික ආදායම, ඒ කියන්නේ ක්‍රය ශක්තිය, මිලදී ගැනීමේ හැකියාව අඩු වෙනවා. එතකොට අර සිරිපාලට වුණා වගේ කරවල එහෙම නැත්නම් මස් මාළු වගේ දෙයක් ගන්නවා නම් ඒව ගන්න තිබ්බ හැකියාව අයින් වෙලා යනවා. ඉතින් මේ දෙකේ සමස්ත බලපෑම් විදිහට ප්‍රතිඵලයේ විදිහට බඩගින්න නිවා ගන්න තියෙන එකම මාර්ගය වෙන්නේ මිල මැඩි වුණත් තාමත් සාපේක්ෂව අඩු මිලට තියෙන ප්‍රධාන ආහාරය. ඒ කියන්නේ ගිෆන් භාණ්ඩය අපේ උදාහරණ විදිහට ගත්තොත් පාන් කියන දේ වැඩිපුර මිලට ගන්න එක තමයි. ඒ කියන්නේ අපිට කොච්චර මිල වැඩි වුණත්, ඒ කියන්නේ කොච්චර කියන්නේ මහලුකට මිල වැඩි වෙන්නේ නැහැ මේ වගේ ඇත්තටම ටික ටික තමයි වැඩි වෙන්නේ. ඉතින් මෙහෙම වැඩි වුණත් අපිට තියෙන එකම ඔප්ෂන් එක වෙන්නේ අපේ ප්‍රධාන ආහාරය ගිෆන් භාණ්ඩය තවදුරටත් වැඩිපුර ගන්න එක විතරයි. මොකද ආදේශක නෑ. ආදායම් බලපෑම අනුව ගත්තාම ආදායම් බලපෑම ඉෆෙක්ට් එක වැඩි. ඒකත් අපි දැන් ඉස්සරහට කතා කරනවා. ඉතින් අපි සමස්ත ප්‍රතිඵලයක් විදියට අපේ ගිෆන් භාණ්ඩ වැඩිපුර ඉල්ලනවා. මෙන්න මේක තමයි අපි ගත්ත උදාහරණය අපේ කතාවේ සරල අදහස. මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්න තියෙන හේතුව. ඊට පස්සේ බලමු අපේ අවසාන කෑල්ලට අපි එනවා. අපේ අවසාන කෑල්ලේදී පළවෙනි කොටස අපි සාකච්ඡා කරමු සෑම ගිෆන් භාණ්ඩයක්ම බාල භාණ්ඩයක් වෙන්නේ කොහොමද කියලා. ඉතින් බාල භාණ්ඩ කියන්නේ මොකද්ද? බාල භාණ්ඩ කියලා කියන්නේ අපි කලින් කතා කරා පාරිභෝගික ආදායම වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු කරනවා. ආදායම අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි කරනවා. ඒ කියන්නේ ආදායම් ප්‍රතිපාකේ ඍණ මිල වැඩි වෙද්දී මිල වැඩි අපි මිල කතාව ගත්තොත් ඒක ටිකක් සංකීර්ණ වෙනවා. මෙහෙම කියමු. ආදායම් වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. සරලයිනේ අපි අර කලින් ටයර් ගැන කතා කරන්නේ. අපිට වැඩිපුර ආදායමක් එනවා නම් අපි තවදුරටත් පාවිච්චි කරපු ටයර් පාවිච්චි කරන්නේ. අපි බ්‍රෑන්ඩ් නිව් බ්‍රෑන්ඩඩ් ටයර් එකක් පාවිච්චි කරනවා. ඒක තමයි මේ කියන්නේ බාල භාණ්ඩ කියන්නේ මොකක්ද කියලා මේ ආපෝසරයක් කියන්නේ. අපි ගිෆන් භාණ්ඩ පැත්තට ගියොත් ඒකෙත් මේ සිද්ධිය මේ විදිහටම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ගිෆන් භාණ්ඩ එක මිල වෙනස් වෙනකොට ඒකේ ආදායම් ප්‍රතිපාකයේ ප්‍රබල ඍණ සම්බන්ධතාවයක් පෙන්වුම් කරනවා. ඒකේ වෙන්නේ මෙහෙමයි. දැන් ඔයගොල්ලන්ට මතකද කලින් ගත්ත කතාව කලින් ගත්ත උදාහරණේ. ඒකෙදිත් මොකද වුනේ? සිරිපාලගේ ආදායම අඩු වුණා. ආදායම අඩු වුණා කියලා කියන්නේ මේකේ සල්ලි වලින් හම්බෙන ආදායම නෙමෙයි. අන්න එතනදී ඔයගොල්ලන්ට පැටලෙන්න පුළුවන් මේක ගැන වැඩි අදහසක් නැත්තම්. මේ කතා කරන්නේ දැන් පාන් මිල වැඩි වෙනකොට පාන් මිල වැඩි වෙද්දී එයාට පාන් වලට වෙන් කරන්න පුළුවන් ක්‍රය ශක්තිය. ඒ කියන්නේ පාන් වල ක්‍රය ශක්තිය. එයාගේ මූර්ත ආදායම පාන් ගන්න පුළුවන් ප්‍රමාණය අඩු වුණා. පාන් ගන්න පුළුවන් ශක්තිය අඩු වෙනවත් එක්කම එයා මොකද කරේ? පාන් වැඩිපුර ඉල්ලුවා. හරිද? මතකනේ කතාව සරල වුණේ ඒකයි. එතකොට මේකෙදි කියන්නේ මේ දේ තමයි. මිල වෙනස් වෙනකොට එයාගේ මූර්ත ආදායම පාන් ගැනීමේ ශක්තිය, පාන් ගැනීමේ හැකියාව අඩු වුණා. මූර්ත ආදායම පහළ ගියා. මිල වැඩි වුණා, මූර්ත ආදායම් පහළ ගියා. මූර්ත ආදායම් පහළ යනවත් එක්කම එයා වැඩිපුර ඉල්ලුම් කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වුණා. එතකොට සරලවම කිව්වොත් එතන වෙලා තියෙන්නේ එයාගේ ආදායම් පහළ ගින් තියෙනවා. හැබැයි එයා ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ දෙක අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. එහෙම නැත්නම් ඍණ සම්බන්ධතාවයක්. මෙන්න මේ නිසා තමයි කියන්නේ ආදායම් ප්‍රතිපාකයේ ප්‍රබල ඍණ සම්බන්ධතාවයක් පෙන්눔 කරනවා කියලා. එතකොට අපිට අවසාන වශයෙන් කියන්න පුළුවන් මෙම ප්‍රබල ඍණ ආදායම් ප්‍රතිපාකයේ ඇති වෙන්නේ එම භාණ්ඩයේ බාල භාණ්ඩයක් වෙන හින්දා කියලා. ඒ කියන්නේ අපි කොහොමද දන්නවා බාල භාණ්ඩයක් ගත්තාම අපේ ආදායම පහළ යනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඒතකොට ගිෆන් භාණ්ඩයක් ගත්තාමත් අපි ආදායම පහළ යනවා, මූර්ත ආදායම අපි පහළ යනවා. හැබැයි අපි ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ ගිෆන් කියන්නේ බාල භාණ්ඩයක්ම කියන එක අපිට මේකෙදි පැහැදිලි වෙනවා. දැන් අපි කතා කරමු සෑම බාල භාණ්ඩයක්ම ගිෆන් භාණ්ඩයක් නොවන්නේ කොහොමද කියලා. ඇත්තට මේකට හරිම සරල උත්තරයක් තියෙන්නේ. හැබැයි ඒක ටිකක් පැහැදිලි කරනකොට දීර්ඝ උත්තරයක් වෙනවා. ඉතින් බාල භාණ්ඩයක් ගත්තාම බාල භාණ්ඩ වලට ආදේශක තියෙනවා. දැන් ගිෆන් වලට මතකනේ කලින් කතාවේදී, ඒ කියන්නේ සිරිපාලේ කතාවේදී සිරිපාල බැලුවා පාන් මිල වැඩි වෙනකොට යාට වෙන ඕල්ටර්නේටිව් වෙන ඔප්ෂන් එකක් තියෙනවද කියලා. යාට වෙන ඔප්ෂන් එකක් තිබ්බේ නැහැ. හැබැයි බාල භාණ්ඩයක් ගත්තාම බාල භාණ්ඩ වලට ආදේශක තියෙනවා. ඒ කියන්නේ අපි කලින් කතා කරන්නේ නැවත සකස් කළ ටයර් කියලා. ඒතකොට නැවත සකස් කරපු ටයර් ගත්තාම නැවත සකස් කරපු එක ටයර් එක මිල වැඩි වුණොත් අපිට පුළුවන් වෙන නැවත සකස් කරපු ටයර් එකක් ගන්න. ඒ කියන්නේ එක සන්නාම වලින් නැවත සකස් කරපු ටයර් තියෙනවා. ඒ කියන්නේ නැවත සකස් කරපු ඒවට ආදේශක තියෙනවා. ඒ කියන්නේ අපිට ඒකට රීප්ලේස්මන්ට් එකක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි ගිෆන් භාණ්ඩ ගත්තොත් ගිෆන් භාණ්ඩ වලට ආදේශක නැහැ. පාන් වලට සිරිපාලට ආදේශයක් හොයාගන්න බැරි වුණා. මෙන්න මේක තමයි බාල භාණ්ඩයක් ගිෆන් භාණ්ඩයක් අතරින් වෙනස් වෙන්නේ. සෑම බාල භාණ්ඩයක්ම ගිෆන් භාණ්ඩයක් නොවෙන්නේ මෙන්න මේ හේතුව නිසා.
දැන් බලමු අපි කොහොමද මේ කියන දේ වැඩ කරන්නේ? කොහොමද මේ ආදේශක නැති වුනහම මේ given භාණ්ඩයි බාල භාණ්ඩයි වෙනස් වෙන්නේ කියලා. ඒකට මම මේ ඔයගොල්ලන්ට මේ වගව ගන්නම්. මේක දැක්කම ටිකක් ලොකුයි, මේක සංකීර්ණයි කියලා හිතන්න එපා. මට අදහසක් තියෙනවා මේක ගැන ඔයගොල්ලන්ට පොඩි වීඩියෝ එකකින් ටිකක් රසවත් විදිහට ඉදිරිපත් කරන්න. මම ඒක ඉදිරිපත් කරන්න කලින් ටිකක් මේක ගැන ඔයගොල්ලන්ට විස්තර කරලා ඉන්නම්. එතකොට ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක බලද්දී ඒක හොඳට ඔලුවට ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි බාල භාණ්ඩ ගත්තොත් අපි කලින් ගත්ත උදාහරණෙම ගමුකෝ. ඒ කියන්නේ අර නැවත සකස් කරපු ටයර් ගැන. අපි හිතමු නැවත සකස් කරපු ටයර් වල මිල ඉහළ යනවා. එතකොට මොකද වෙන්නේ? දැන් බලන්න මෙතන මේ නැවත සකස් කරපු ටයර් වල මිල ඉහළ යනවා. මිල ඉහළ ගියාපම අපිට ඔලුවට අදහස් දෙකක් එනවා. එකක් අපිට එනවා ආදේශක සාපේක්ෂව ලාභයි. ඒ නිසා ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු කරලා අපි ආදේශක වලට යන්න ඕනේ කියලා. ඒ කියන්නේ නැවත සකස් කරපු ටයර් අපි ගන්න A කියන බ්‍රෑන්ඩ් එකෙන් කියලා එක හිතමුකෝ. එතකොට දැන් A කියන බ්‍රෑන්ඩ් එකේ මිල වැඩි වෙනවා. අපිට තව B කියලා බ්‍රෑන්ඩ් එකකුත් තියෙනවා. එහෙනම් අපි B කියන බ්‍රෑන්ඩ් එක ගාවට යනවා. අර වැඩි වුණ A කියන බ්‍රෑන්ඩ් එකේ වැඩි ගානට තියෙන ටයර් ඉල්ලන්නේ නැතුව. හරිද? ඒ වගේම තව ඔළුවෙන් තව අදහසක් දෙනවා. අපේ මූර්ත ආදායම් පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ ආදායම අඩුයි. ආදායම අඩු නම් අපි ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි කරන්න ඕනේ කියලා තර්කයකුත් එනවා. ඒ කියන්නේ මොකද්ද? අපි දැන් කලින් කතා කරා බාල භාණ්ඩ කියලා කියන්නේ අපේ ආදායම අඩු තත්ත්වයකදී ඉල්ලුම් කරන භාණ්ඩ කියලා. දැන් අපේ ආදායම අඩු වෙනවා. මොකද මිල වැඩි වුණාම ආදායම අඩු වෙන්නේ කොහොමද? මතකනේ කලින් කතා කරා මිල වැඩි වෙද්දී අපිට අපේ ආදායම විස්තර කියන්නේ අපිට සල්ලි වලින් හම්බෙන ආදායම විස්තරවලයි. නමුත් අපේ වෙනස් වෙන්නේ මූර්ත ආදායම. ඒ කියන්නේ අපේ සල්ලි වලින් වියදම් කරන්න තියෙන හැකියාව, ක්‍රය ශක්තිය කියන දේ අපේ අඩු වෙනවා. මූර්ත ආදායම අඩු වෙනවා. එතකොට ආදායම අඩු වුණාම ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. හරිනම් බාල භාණ්ඩවල. මොකද බාල භාණ්ඩයක් අපි කතා කරේ එහෙමනේ. ආදායමයි ඉල්ලුම අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවය. ආදායම අඩු වෙද්දී ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඒකනේ හින්දා මෙතනත් තියෙන්නේ දැන් ටයර් වල අපි දැන් නැවත පාවිච්චි කරපු ටයර් වල මිල වැඩි වුණා. මිල වැඩි වුණා කියන්නේ අපේ මූර්ත ආදායම අඩු වුණා. අඩු වුණා නම් අපි වැඩිපුරේ ටයර් ඉල්ලන්න ඕනේ. එහෙම වෙන්නත් ඕනේ කියලා අපි දැන් එක පැත්තකින් තර්කයක් එනවා. හැබැයි දැන් ඔයගොල්ලන්ට පේන ඇති මෙතන ප්‍රධාන තර්ක දෙකක් තියෙනවා. ආදේශක කියන තර්ක කියන්නේ එක පැත්තකට. ඊට පස්සේ ආදායම් කියන තර්ක කියන්නේ තව පැත්තකට. හැබැයි මේ තර්ක දෙකෙන් දිනන්නේ ආදේශක වලින් එන තර්කය. මොකද ඒවට ආදේශක තියෙනවා. බාල භාණ්ඩ වලට ආදේශක තියෙනවා. කියන්නේ දැන් අපි අර කලින් කතා කරා විදිහට අපි ටයර් ගැන ගත්තොත් නැවත සකස් කරපු ටයර් අපි A බ්‍රෑන්ඩ් එකෙන් මිල දී ගන්නවා. A බ්‍රෑන්ඩ් එකෙන් මිල ඉහළ යනවා. අපිට තව B C කියලා බ්‍රෑන්ඩ් තියෙනවා නම් අපි ඉහළ ගිය එක තවදුරටත් ඉල්ලන්නේ නැහැ. අපි BC කියන ආදේශ වලට යනවා. ඒතර BC කියන ආදේශ වලට ගියාපහම ඉල්ලුම් කරන ප්‍රමාණය A කියන ඒ කියන්නේ කලින් අපි ගත්ත A බ්‍රෑන්ඩ් එකේ ටයර් වලට A බ්‍රෑන්ඩ් එකේ නැවත සකස් කරපු ටයර් වලට තිබ්බ ඉල්ලුම් ප්‍රමාණය අපි අඩු කරනවා. අපි ඒ වෙනුවට ආදේශක වලට යනවා. හැබැයි අපිට ආදේශක තිබ්බේ නැත්තම් හරිද? අන්න ඒ ගැන තමයි අපි ඊළඟට කතා කරන්නේ. මම ඒක ගැන කතා කරන්න කලින් ඔයගොල්ලන්ට මේ ටිකක් විනෝදජනක වීඩියෝ එක පෙන්නන්නම්. ඒතර ඔයගොල්ලන්ට මේ ගැන ටිකක් කොහොමද මේ තර්ක දෙක දෙපැත්තට අදින්නේ, එකෙන් දිනන්නේ කොහොමද කියන එක ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් වෙයි. කියලා දැන් අපි බලමු given භාණ්ඩ වල කොහොමද මේ සිද්ධිය වෙන්නේ කියලා. මම මේකෙදිත් ගන්න මිල වැඩි වෙන එක උදාහරණයක්මයි. ඒකට හේතුව ඔයගොල්ලන් මේක පැහැදිලි කරන්න ලේසි. එක පැත්තක් විතරක් ගත්තාම අනිත් පැත්තත් මේ විදිහට මේක අනිත් පැත්තට සිද්ධ වෙනවා. නමුත් මේ දෙකම එකපාර ගත්තොත් මේක ටිකක් සංකීර්ණ බව වැඩි වෙනවා. ඔයගොල්ලන්ට තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. දැන් given භාණ්ඩ වලත් මිල වැඩි වෙනකොට දැන් මතකනේ සිරිපාල ගිහිල්ලා කෙලින්ම පාන් වල මිල වැඩි කියලා දැක්ක ගමන් එයා බැලුවා තව වෙන යට ඔප්ෂන් තියනවාද කියලා. වෙන ඕල්ටර්නේටිව් තියනවාද බැලුවා. නමුත් එයාට තිබ්බේ නැහැ වෙන ඕල්ටර්නේටිව් එකක්. වෙන ඔප්ෂන් එකක් තිබ්බේ නැහැ. ඒක ගැන තමයි මේ මුලින් කියන්නේ. ආදේශක සාපේක්ෂව ලාභයි. හැබැයි ආදේශක තියෙනවා නම් දැන් ආදේශක නැත්තම් මොකද වෙන්නේ? එතකොට යාට එතනින් හම්බෙන ලාභයක් නැහැ. එතකොට ආදේශක වලින් වෙන්න පුළුවන් බලපෑමක් නැහැ යාට. මොකද ආදේශක නැති නිසා. ඊට පස්සේ යාට බලපෑම වෙන්න පුළුවන් එක පැත්තයි තියෙන්නේ. ඒක තමයි ආදායම් බලපෑම. ආදායම් බලපෑමේදී මොකද වෙන්නේ? දැන් අපි කලින් කතා කරා given භාණ්ඩ කියලා කියන්නේ බාල භාණ්ඩ වර්ගයක් කියලා. ඒතකොට බාල භාණ්ඩ වල මොකද වෙන්නේ? ආදායම පහළ යනවා නම් බාල භාණ්ඩ වල ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා. අන්නේ ඉෆෙක්ට් එක තමයි මෙතෙන්ට බලපෑමට හේතු වෙන්නේ. ඒ කියන්නේ සිරිපාලගේ පාන් ගැනීමේ හැකියාව, මූර්ත ආදායම, පාන් ගැනීමේ ක්‍රය ශක්තිය මේ ඔක්කොම එක වචනයක්. මේ ඔක්කොම කියන්නේ එක අදහසක් තියෙන්නේ.
ඉතින් මේ මූර්තාද එහෙම නැත්නම් පාන් ගැනීමේ හැකියාව පාන් ගැනීමේ ක්‍රය ශක්තිය මෙන්න මේක පහළ ගියා. මූර්තාදයන් පහළ ගියා. මොකද පාන් මිල වැඩි වුණාම එයාගේ මූර්තාදයන් පහළ ගියා. ආදායම් පහළ යනවා නම් ගිෆන් කියන්නේ බාල භාණ්ඩයක් නිසා ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. එතකොට ඒක කපලා දාන්න. ඒ කියන්නේ ඒ වැඩි වෙන ප්‍රමාණය නැති කරලා දාන්න ආදේශක වලට හැකියාවක් නැහැ. ආදේශක බලපෑමට හැකියාවක් නැහැ. මොකද ආදේශක නැහැ. එතකොට මෙතන රජ කරන්නේ එක්කෙනයි. ආදායම් බලපෑම විතරයි මෙතනදී රජ කරන්නේ. කලින් උදාහරණෙ මතක ඇති කලින් රජ කරේ ආදේශක බලපෑම විතරයි. මොකද ඒතෙන්ට ආදේශක තිබ්බ හින්දා ආදායම් බලපෑම මෙතන වැඩ කරනවා. නමුත් ආදායම් බලපෑම කියන එක පාගා දමලා මොකද අර යකඩ සපත්තුවට පෑගෙනවා කියන්නේ පාගා දමලා රජ කරන්න පුළුවන් ආදේශක වලට. මොකද එතෙන්ට ආදේශක තියෙන නිසා. දැන් මෙතන මෙයා රඟනවා. එයාට රඟන එක කපලා දාන්න ආදේශක වලට හැකියාවක් නැහැ. මොකද ආදේශක මෙතන නැති නිසා. අර මොකද ලූලා නැති වලට කණයා පඬිතයාද මොකක්ද අර කියන කතාව වගේ ආදේශය නැති නිසා මෙතන රඟන්නේ ආදායම් බලපෑම රඟනවා කියන්නේ ආදායම් අඩු වෙනකොට ඉල්ලුම වැඩි වෙනවා. ඒතකොට මෙතනදී අවසානයේදී වෙන්නේ තරඟෙන් දිනන්නේ ආදායම් බලපෑම හේතුව ආදේශක පවතින්නේ නැති නිසා. එතකොට අවසානයේදී ආදායම් බලපෑමට අනුව ආදායම අඩු වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. ඒ නිසා අවසාන ප්‍රතිඵලයේ විදිහට අපිට බලා ගන්න පුළුවන් ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා. මෙන්න මේකයි බාල භාණ්ඩයි ගිෆන් භාණ්ඩය අතර තියෙන වෙනස. ඔයගලන්ට පේන ඇති මේ කෙලවරවල දෙකේ තියෙන කොටස් දෙක විතරක් අපි ගත්තොත් මිල වැඩි වෙද්දී ඉල්ලුම් කරන ප්‍රමාණය ගිෆන් වලදී වැඩි වෙලා තියෙනවා. මිල වැඩි වෙද්දී බාල භාණ්ඩ වලදී ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මම මේ ගිෆන් භාණ්ඩ වලදීත් මෙන්න මේ දෙපැත්තට අදින වැඩි. ඒ කියන්නේ කවුද ප්‍රබලයා වෙන්නේ කියන එක පැහැදිලි කරන්න අර වීඩියෝ එකම ඔයගොල්ලන්ට ගිෆන් භාණ්ඩ වලට හරියන විදිහට හදලා පෙන්නන්නම්. ඒතර ඔයගොල්ලන්ට තවදුරටත් මේකේ ඔළුවට යන්න. ඒ කියන්නේ මේකේ තව පැහැදිලි වුණේ නැත්තම් මොකක් හරි ඒකත් පැහැදිලි කරගන්න ඒක හේතු වෙයි. දැන් ඔයගලන්ට හොඳ අයිඩියා එකක් තියෙනවා. මොකද්ද මේ සෑම ගිෆන් භාණ්ඩයක්ම බාල භාණ්ඩයක් වෙන නමුත් සෑම බාල භාණ්ඩයක්ම ගිෆන් භාණ්ඩයක් නොවේ කියන එක ගැන. ඔයා මේ වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවා නම් මම විශ්වාස කරනවා ඔයගොල්ලන්ගේ ඔළුවේ තිබ්බ මේ පාඩම හා සම්බන්ධ පැටලිලි සාගත තැන් ටිකක් මදිව තේරෙන තැන් මේ ඔක්කොම ක්ලියර් කරගන්න පැහැදිලි කරගන්න අවස්ථාවක් හම්බුණා කියලා. මම මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට තව මේකේ තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඒවට රිප්ලයි කරන්නම්. ඒ වගේම මේ වගේ ටිකක් නොතේරෙන අපැහැදිලි තැන් ගැන වෙනස් කෝණකින් දකින්න කැමති නම් ඔයගොල්ලන්ට කැමති මාතෘකාත් පහලින් කමෙන්ට් කරන්න. මම ඒවටත් අනිවාර්යෙන් වීඩියෝ එකක් අරගෙන එන්නම්. හරි එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකම් මම අදට ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.